बाबा නැගිටින්න මේ බලන්න. Hello, welcome to my YouTube channel. thumbnail එකෙන් ඔයාලා දැනටමත් දන්නවා මම අද අරන් ආපු vlog එක ගැන. ඉතින් මේ තමයි මගේ birthday vlog එක. birthday එක තිබිලා නම් දැන් දවස් කීපයක් වුණත් මට හිතුණා මේ වීඩියෝ එක share කරන්න. අපි දෙන්න ළඟින් ඉඳන් සමරන මගේ පළවෙනි birthday එක නිසා මේ අවුරුද්ද මට විශේෂයි. ඒක නිසාම මට මේ දවස ගැන ස්පෙෂල් මෙමරි එකක් තියාගන්න ඕන කියලා හිතුණා. අද හස්බන්ඩ්ගේ අක්කා අපි හැමෝටම කන කිරිබත් හදලා තිබ්බා. එයා මට ඊයේම කිව්වා අද උදේම කෑම එයා හදනවා කියලා. ඉතින් එයාගේ රසම රස කිරිබත් එකත් කාලා මං දැන් හදන්නේ මට ඊයේ gift එකක් විදියට හම්බුන මාළු ටැංකිය ලස්සන කරන්න. ඔයාලා දැක්කේ නෑ නේද? මෙන්න මේක තමයි මට ඊයේ හම්බුනේ. මං ඒක සෝදලා චූටි ගල් ටිකක් දාලා මට ලස්සන විදියට මං හැදුවා. මට ඒකට ලස්සන ගහකුත් හම්බුණා. ඒකත් මං මෙන්න මෙහෙම තිබ්බා. එහෙනම් ඉතින් මෙන්න අපිට එකතු වුණ අලුත් යාළුවා. මෙයාව මම ඉල්ලගත්තේ නම් අක්කගේ බබාගෙන්. ඔන්න දැන් සේරම හරි. මට යාව නිතරම පේන්න ඕන නිසා මං යාව කිචන් එකෙම තියාගත්තා. දැන් අපි හදන්නේ දවල්ට කන්න කෑම හදන්න. ඉතින් අපි හිතුවා හැමෝටම මැච් වෙන රයිස් එකක් හදමු කියලා. හැබැයි අද ලන්ච් එක හදන්නේ නම් හස්බන්ඩ්. එයා හදන කෑම මාරම රසයි. අපේ ගෙදර විශේෂ දවස් වලට කෑම හදන්නේ එයා තමයි. මේ තියෙන්නේ එයාගේ රසම රස රයිස් එක. දැන් නම් හොඳටම හවස් වෙලා. මම මේ හදන්නේ අපිට හවසට බොන්න තේ හදන්න. ඊට කලින් ගෙනාපු රෝල්ස් වර්ගයක් තිබුණානේ. ඒක එයා ෆ්‍රයි එකට දැම්ම රත් වෙන්න. මේ වෙලාවට එයත් එක්ක උණුවේ රසම රස තේ එකක් බොන්න මං හරිම කැමතියි. ඒකට තව චූටි චැට් එකකුත් එකතු වුණාම එතන තවත් රසවත්. ඉතින් අද දවසේ මට මතකයන් පිරුණු සුන්දර දවසක් වුණා. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.